හයි මිත්‍රයා කොහොමද ඔයාට? ගොඩක් වෙලාවට ඔයා දවස පටන් ගත්ත ගමන්ම ෆෝන් එකට අත යනව නේද? උදේට මාරම කම්මැලි. තේ එකක් එහෙම බීලා වැඩ පටන් ගන්න හැදුවත් කිසි එනර්ජි එකක් නැහැ වගේ. රැට ඇඳට ගියාම නිින්ද යන්නේත් නැහැ. ඇත්තටම මේ ප්‍රශ්න දෙකටම ඒ කියන්නේ දවල්ට උපරිම ශක්තියක් සහ රැට හොඳම නිින්දක් කියන දේවල් දෙකටම එකම සරල විසඳුමක් තියෙනවා. මේක නිකන් මිත්‍යාවක් නෙවෙයි. මේක අද ලෝකයේ ඉන්න බයෝ හැකින් කරන හැමෝම පිළිගන්න විද්‍යාත්මකවත් ඔප්පු කරපු දෙයක්. අද මම ඔයාට කියලා දෙන්නම් උදේට විනාඩි 5ක් ඇතුළත ඔයාගේ ශරීරය සහ මොළය සාර්ථකත්වයේ වෙනුවෙන් ස්ටාර්ට් කරගන්නේ කොහොමද කියලා. රහස හරිම සරලයි. උදේට ඇහැරුණාම පළවෙනි විනාඩි 5ත් 15ත් ඇතුළත ඔයා එළියට යන්න ඕන. උපරිම පැයක් ඇතුළත. ඇහැරුණ ගමන් මොකද වෙන්නේ? අපේ මොළය ඊළඟ පැය 24ට ප්‍රෝග්‍රෑම් වෙන්න පටන් ගන්නවා. ඔයා ෆෝන් එක අතට ගත්තොත් ඒක එළිය ඔයාගේ ඇස් වලට වැටෙනවා වුණත් ඒකෙන් ඔයාගේ ශරීරයට ඕන කරන කෝටිසෝල් කියන රසායනය හරි විදිහට නිකුත් වෙන්නේ නැහැ. කෝටිසෝල් කියන්නේ ඔයාව අවදියෙන් අවධානයෙන් තියන්න ඕන රසායනය. ඒ නිසා ඇඳෙන් නැගිටලා කෙලින්ම එළියට යන්න. මේකෙන් ඇත්තටම වෙනසක් වෙන්නේ කොහොමද? ඔයා උදේ එළියට යනකොට ඒ එළියේ ශක්තිය ෆෝටෝන්ස් ඔයාගේ ඇස් වලට කෙලින්ම වැටෙනවා. ඔයාගේ ඇස්වල විශේෂයෙන්ම මෙලනොප්සින් කියලා හඳුන්වන සෛල තියෙනවා. මේ සෛල වලට ගෙදර තියෙන බල්බ් එළිය හෝ ෆෝන් එකේ එළිය ප්‍රමාණවත් නැහැ. උදේ එළියට ගියාම සිද්ධ වෙන ප්‍රධානම දේවල් දෙකක් තියෙනවා. කෝටිසෝල් ස්පයික්. මේකෙන් දවල්ට ඔයාට අවශ්‍ය කෝටිසෝල් ප්‍රමාණය ක්ෂණිකව නිකුත් වෙනවා. ඒ කියන්නේ දවස පුරාම ඔයා වැඩි ජවයකින් ඉන්නවා. ස්ලීප් ඔප්ටිමයිසේෂන්. මේකෙන් රැට එන මෙලටොනින් කියන නින්ද ඇති කරන හෝමෝනය මුදාහැරීම නිවැරදි වෙලාවට සිද්ධ වෙනවා. ඒ නිසා නින්ද යන්නත් පහසුයි. හොඳින් නින්ද යන්නත් උදව් කරනවා. මේක මිත්‍යාවක් නෙවෙයි. මේක තමයි අපේ ශරීරයේ මූලිකම ක්‍රියාකාරීත්වය. හරි, දැන් අපි බලමු මේක හරියටම කරන්නේ කොහොමද කියලා. අවු කණ්ණාඩි එපා. උදේ එළිය බලනකොට කවදාවත් අවු කණ්ණාඩි දාන්න එපා. මේක තමයි ලොකුම වැරද්ද. හැබැයි ඔයාට සාමාන්‍ය කණ්ණාඩි කරෙක්ටිව් ලෙන්සස් දාලා ඉන්න පුළුවන්. ඒක අවුලක් නෑ. කෙලින්ම බලන්න එපා. හිරු එළිය දිහා කෙලින්ම බලන්න එපා. ඇස් වලට වේදනාවක් දැනෙනවා නම්. එළිය ගොඩක් අඩු නම් බලන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් හිරු එළිය තියෙන පැත්තට හැරිලා බලන්න. ජනෙල් සහ වාහන වලින් එපා. වාහනයක හෝ ගෙදර ජනෙලයක වීදුරු වලින් මේ එළිය ගන්න හදන්න එපා. වීදුරු වලින් ඒ එළිය හරියට ඇතුළට එන්නේ නැහැ. ඔයා එළියටම යන්න ඕන. කොච්චර වෙලා මේ විදිහට එළිය බලන්න ඕනද? පැහැදිලි දවසක් නම් විනාඩි 5ක් විතර. වලාකුළු සහිත දවසක් නම් විනාඩි 10ක් විතර. හොඳටම වහින අඳුරු දවසක් නම් විනාඩි 20ක් හෝ 30ක් විතර. වලාකුළු තියෙන දවස් වලට තමයි ඔයා විශේෂයෙන්ම එළියට යන්න ඕන. මොකද ඔයාට වැඩි කාලයක් එළිය බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මිත්‍රයා, මේ පුංචි පුරුද්ද ඔයාගේ දවසේ මුළු ශක්තියම ඔයාගේ නිින්දේ තත්ත්වයම වෙනස් කරන බලවත්ම මෙවලමක්, පවර්ෆුල් ටූල් එකක් බවට පත් වෙයි. මේක අද ඉඳන්ම පටන් ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාට යමක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකකින් ඔයාගේ අදහස කියන්න. මේ වගේ වටිනාකමක් තියෙන දේවල් තව දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.